හෝ අද සෝං රීමික්ස් එකක් නෙවෙයි ගෙනාවේ. පොඩි කතාවක්. පොඩ්ඩක් බලමුද? පොඩි දෙයක් ෂෙයා කරන්න හිතුන මේ ලයිෆ් එක ගැන යාළුවනේ. ඔයලත් හිතලා බලන්න. ලයිෆ් එක චෙස් ගේම් එකක් කියලා හිතුවොත් සමහර විට ඔයා ඒ ගේම් එකේ නයිට් කෙනෙක් වෙන්න පුළුවන්. එක්කෝ රුක් කෙනෙක්. සමහර විට ක්වීන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරු කොහොම වුණත් මොන බලපුළුවන් කාරකම තිබුණත් මොන හැකියාව තිබුණත් ඔය නොදන්න දේ දන්නවද? මේ ගේම් එක ඔයාගේ වත මගේ වත අපි කගේ වත නෙවෙයි. යාළුවනේ. අපි මේ ගේම් එකේ එක ඉත්තෙක් විතරයි. අපි මැරෙන දවස් අපි දන්නේවත් නැත්තේ ඒ නිසා. නමුත් අපිට හිතෙන්නෙම කොහොමද? මේ ගේම් එක අපේ කියලා නේද? ඉතින් අපි මොකක් පස්සේද මේ හතිදාගෙන දුවන්නේ? මෙතන තියෙන්නේ අවිද්‍යාව යාළුවනේ. අපේ මොඩකම. මමත්වම. ලොව එකම විද්‍යාව බුද්ධාගම. මේ බව අපට දේශනා කරලා කියලා තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. මේ දේ තේරුම් ගන්න. දැන් අපි කතා කරමු බුදුදහමේ මනෝවිද්‍යාව. ඒ කියන්නේ වේදනාවට තියෙන ප්‍රතිචාරය ගැන. විද්‍යාව මේ ක්‍රියාවලියට ඩෝපමින් කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ අවුරුදු 1000 ගානකට කලින් මේ මනෝභාවය තණ්හාව කියන නමින් පැහැදිලි කළා. බුදුදහමට අනුව තණ්හාව හටගන්නේ වේදනාව නිසා. මේක සිද්ධ වෙන්නේ ප්‍රධාන ආකාර දෙකකට. ඔයාට සුබ වේදනාවක් තවත් විදිහකට කිව්වොත් සැපයක් දැනෙනවා නම් ඔයා ඊට දැඩිව බැඳෙනවා. ඒ සැපේ නැති වෙද්දී ඔයාට තවත් ඕනි කියලා ඔයා ඒක අල්ල ගන්න හදනවා. ඒක තමයි මොලේ ඩෝපමින් ඉල්ලන තත්ත්වය. අනෙක් අතට ඔයාට දුක් වේදනාවක් දැනෙනවා නම් ඔයා ඒකට අකමැති වෙනවා. ඒකෙන් මිදෙන්න ඕනේ කියලා දඟලනවා. ඒකත් තව සැප උත්තේජනය හොයන තත්ත්වයක්. හරියට ඔයාට ආදරයක් නොලැබෙන කෙනෙක්ගෙන් මිදිලා ඔයා හිතන විදිහට ආදර කරන කෙනෙක් අල්ල ගන්න ඔයාට තියෙන හැඟීම වගේ. මේ නොනවතින ඇලීම සහ අතහැරීම තමයි පුනර්භවය කියන ශක්ති ප්‍රවාහය නොකඩවාම පවත්වාගෙන යන්නේ. ඔයා සැපේ සහ දුක අල්ල ගන්න තාක්කල් ඔයා මේ මානසික පුඩු ඇතුලේ හිර වෙනවා. සදහට. නිවන කියන්නේ මොකක්ද? සරලවම තෘෂ්ණාවේ උගුලෙන් මිදීම. එහෙනම් අපිට මේ ඩෝපමින් උගුලෙන් නිදහස් වෙන්න පුළුවන් කොහොමද කියලා දැන් ඔයා හිතනවා ඇති. රහස තියෙන්නේ සැපේ නැති කිරීමේ නෙමෙයි. මේක විද්‍යාවටවත් ඔයාටවත් කරන්න බැරි වැඩක්. ඒ නිසා ඒ වගේ ක්‍රමයක් ගැන හිතන එකත් බොරු වැඩක්. රහස තමයි සැපේ ලබන වෙලාවට ඔයා දෙන මානසික ප්‍රතිචාරය වෙනස් කරන එක. ඊළඟ වතාවේ ඔයා කැමති දෙයක් දිහා බලනකොට ඔයාගේ මොලේ තණ්හාවේ සංඥාව නිකුත් වෙනවා කියලා ඔයා මතක තියාගන්න. ඔයා එතනදී ඔයාගේ සාමාන්‍ය ප්‍රතිචාරය වෙච්ච මට මේක ඕනේ කියන සිතුවිල්ල වෙනුවට මේ මනෝභාවයේ නුවණින් නිරීක්ෂණය කරන්න. හිතන්න දැන් මොලේ මේ රසායනික උත්තේජන නිකුත් කරනවා. මේක ෂණිකයි. මේක වෙනස් වෙනවා. ඒ වගේම මේ ඉන්නේ මම නෙමෙයි කියලා ඔයා හැම වෙලාවෙම හිතන්න. මේ විදිහට දීර්ඝ කාලයක් මේ සැපය අල්ල ගැනීම නවත්තනවත් එක්කම ඔයාගේ සිතේ තිබ්බ තණ්හාව නිපදවන යන්ත්‍රය ක්‍රියා විරහිත වෙනවා. ඔයා නොදැනීම ඔයාගේ මනස ට්‍රේන් වෙලා ඉවරයි. මේක තමයි බුදුදහමේ කියන නිරෝධය. එහෙමත් නැත්නම් සංසිඳීම කියන පරම බලය. ඇත්තටම ඔයා හොයන්නේ සැප නෙමෙයි. ඔයා හොයන්නේ තණ්හාවෙන් මිදීම නිසා ලැබෙන නිරාමිෂ සතුට විතරයි. මේ ක්‍රමය අත්හදා බලද්දී යම් සැලකිය යුතු කාලයක් ඇතුලේ ඔයාට හැමදේම බොරුවක් කියලා තේරෙන්න ගන්නවා. එතකොට ඔයා ඔයාගේ මනසින් පරිණත වෙන්න ගන්නවා. අනිත් අයව ඉම්ප්‍රෙස් කරන්න හිතන්නේ නැහැ. තමන්ගේ හොඳ දේවල් වලින් අනිත් අය ස්වභාවිකවම ඉම්ප්‍රෙස් වෙන තැනට එනවා. මේකෙන් කියන්නේ නෑ රස කෑම නොකා ලස්සනට අඳින්නේ නැතුව කිසිම සතුටක් නැතුව ජීවත් වෙන්න කියලා. මේකේ සරල අර්ථය තමයි සැප ඇති වෙන තැන. එහෙමත් නැත්නම් සතුට ඇති වෙන තැන මේක తాවකාලික සතුටක් කියලා මතක් කර ගැනීම විතරයි. ඒ අවබෝධය තුල තමයි සැපට තියෙන බැඳීම අඩු වෙලා. එතකොට නැති වෙන දේවල් වලටත් ඇති වෙන දේවල් වලටත් වාට දැනෙන හැඟීම සමාන වෙන්නේ. මේ වගේ දෙයක් ඇති කරගන්න එක කියනවා තරම් ලේසි නෑ. හැබැයි අන්න ඒ වගේ දැනෙන්න පටන් ගත්ත දවසකට වාට නිවන කියන දේ ගොඩක් දුර තියෙන දෙයක් නෙමෙයි. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන කියනවට අනිවාර්යයෙන්ම අදහසක් ඇති. ඒ වගේම වීඩියෝ එකට එකතු වෙන්න ඔයා දන්න කරුණු සහ ඔයා හිතන කරුණුත් ඇති. ඒ හැමදේම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ගහන්න. අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමුවරගෙන යනවා.